අදත් අපේ යාළුවෝ ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔන්න අද අපි ඔයාලට අරන් යන්න තියෙන්නේ මෙන්න මේ සුපිරි HK9SC multifunctional smart watch එක. අපිට watch එක හම්බෙද්දි මෙන්න මේ වගේ box එකක ආවේ. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් HK9SC multifunctional smart watch කියලා gold color වලින් ගහලා තියෙන premium quality look එකක් මේ box එකේ තියෙනවා. box එකේ කොහෙවත් watch එකේ pitch එකක් නම් බලා ගන්න නැහැ. එතකොට මේකේ දකුණු පැත්තේ මෙතන ෆීචර්ස් ටිකක් highlight කරලා තියෙනවා. NFC පහසුකම තියෙනවා කියලා තියෙනවා මේ watch එකේ. 3D dynamic dial තියෙනවා. wireless charging තියෙනවා. blood glucose trend ඒ කියන්නේ ඔයාලට level සීන ප්‍රමාණය බලා ගන්න පුළුවන් කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මෙතන ආයේ ගහලා තියෙනවා මිලිමීටර් 49 ඇලුමිනියම් කේස් එකක්. ඒ වගේම මේකේ ස්ට්‍රැප් කලර් එක කළු කියලා ගහලා තියෙනවා. ඒ වගේම watch එකේ පිටිපස්සේ බැලුවොත් මෙන්න මේක තමයි app එක. මේක ස්කෑන් කරලා ඔයාලට app එක download කරන්න පුළුවන්. මේක iPhone වලටත් support කරනවා, Android phone වලටත් support කරනවා. ඒ ටික තමයි මෙල්ලි බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන app එකේ මේ විදිහට එකක් ගහලා තියෙනවා. වෙනින් කිසිදු දෙයක් box එකේ නම් සඳහන් වෙලා නැහැ. එහෙනම් අපි වැඩි කතා නැතුව මේක අන්බොක්ස් කරලා බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. අපි මුලින්ම මේකේ සීල් එක මේ විදිහට ඕපන් කරගමු හිමීට. මොකුත් ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න හිමීට ඔයාලා මේකේ සීල් එක ඕපන් කරගන්න. මම මේ විදිහට කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි අපි සීල් එක ෆින් කරහම බොක්ස් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි වොච් එක ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට බොක්ස් කරාම මේ විදිහට තමයි වොච් එක බලා ගන්න පුළුවන්. මුලින්ම පේපර් වර්ක්ස් වගේක් හම්බෙනවා ඔයාලට. මේකේ වොච් එක ගැන සම්පූර්ණ විස්තරය වගේම මේකේ ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. මේක ඉංග්‍රීසි වලිනුත් තියෙනවා ඔයාලට. මෙතන බලා ගන්න පුළුවන්. වොච් එක ගැන ඕන දෙයක් මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ ඔයාලට මේක බලා ගන්න පුළුවන් වයර්ලස් charge එක වොච් එකට ඇවිල්ලා තියෙනවා. ඒත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට ස්ට්‍රැප් ඇවිල්ලා තියෙනවා. මේ රැලි එන ස්ට්‍රැප් එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අර ප්‍රීමියම් ක්වොලිටි ලුක් එක තියෙන ස්ට්‍රැප් එකත් මේකේ බලා ගන්න පුළුවන්. ගොඩක් ඔරිජිනල් වොච් වල එන්නේ මෙන්න මේ ස්ට්‍රැප් එක. සාමාන්‍ය බජට් මොඩල් එකට වැඩිය NFC එක ආපු ටිකක් ඇඩ්වාන්ස් මොඩල් එකක් තමයි මේ HK9SC කියන්නේ. මේක ටිකක් ඇඩ්වාන්ස්. ඔයාලට වොච් එකත් බලා ගන්න පුළුවන්. වොච් එක මෙන්න මේ විදිහට ලුක් එකක් තමයි තියෙන්නේ. දැන් 9 කියලා ගහලා තියෙනවා. ඒ වගේම වොච් එක මෙහෙම වටේට මේ උත්තලා තියෙන්නේ. අපි ඒකත් මීට අයින් කරගමු. මෙන්න මේ විදිහට තමයි ඔයාලට වොච් එක බලා ගන්න පුළුවන්. සීල් එක අයින් කරාම මෙතන තියෙන බටන් එක කරකෝන එකක්, මෙතන බටන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහා ඔයාලා සෙන්සර් එක තියෙනවා. මෙතන තමයි ස්ට්‍රැප් දෙක දාන්න තියෙන මේ දෙකට. මේක ඔන් කරගමු. මේක මම කරගන්නවා. බැටරි නම් ඇවිල්ලා නැහැ. බැටරි ඩෙඩ් වෙලා තියෙන්නේ. මොකද බොක්ස් එකේ එද්දි බැටරි ඩෙඩ් වෙලා තියෙන්නේ. ඔයාලා මේක මේකට මේ විදිහට තියලා හරි පැත්ත බලලා මේ විදිහට ඇලෙනවා මේක. මේ විදිහට තියලා USB ප්ලග් කරලා ෆුල් charge වෙන්න තියන්න පළවෙනි පාර යූස් කරන්න කලින්. ඊට පස්සේ අපි මේක රිවිව් එකක් කරමු. මම මේක දැන් charge එකට ගහලා ඔයාලට රිවිව් කරන් එන්න. අපි දැන් මේ watch එක full charge කරගෙන තියෙන්නේ. දැන් මම මේක full charge කරලා තියෙන්නේ. දැන් watch එකේ button setup එක ගත්තොත් මෙතන button එකක් තියෙනවා. කරකවන්නත් පුළුවන් මේක. මෙතන තව button එකක් තියෙනවා. ඊට පස්සේ යට sensor එක තියෙනවා. ඊට පස්සේ strap එන set එක තියෙනවා. මෙතන මේ වගේ හෝල් එකක් තියෙනවා. ඒ ටික තමයි මේල් watch එකේ බලා ගන්න පුළුවන්. අපි එහෙනම් මේක දැන් power on කරගෙන බලමු කොහොමද power on වෙන්නේ කියලා. මම ඔන්න ඔය විදිහට watch එක on වෙනවා. උඩ බටන් එක තමයි press කරන්න දෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන language එකක් setup කරන්න වෙනවා. මුලින්ම අර අලුත් ෆෝන් එකක් ගද්දි ඔයාලට setup කරන්න වෙනවා වගේ. අපි ඒක ඉංග්‍රීසි තෝරගමු. ඉංග්‍රීසි තෝරගත්තට පස්සේ මේ විදිහට loading කියලා වැටෙනවා. දැන් ඔයාලට QR code එකක් ඇවිල්ලා තියෙනවා. Please scan the code to download Wear Fit Pro app. මේක ඔයාලා QR code එක ඔයාගේ ෆෝන් එකෙන් scan කරගෙන download කරන්න තියෙන්නේ. අපි දැන් මේ QR code එක scan කරලා බලමු කොහොමද මේක download වෙන්නේ කියලා. ඔයාගේ ෆෝන් එකේ Android උනත් Apple උනත් මේක download කරගන්න පුළුවන්. අපි මේ විදිහට බලමු on කරලා කොහොමද වෙන්නේ කියලා. මේ විදිහට setup එක load වෙයි ඔයාලට. ටික වෙලාවක් යනවා ඒ connection එක අනුව. මෙන්න මේ විදිහේ තැනකට තමයි මම අරන් ගියේ. ඒක ස්කෑන් කරාම ඉන්ටර්නැෂනල් version කියලා තියෙනවා. ඊට පස්සේ Chinese version කියලා එකක් තියෙනවා. අපි දැන් මේකේ download on the app store කියලා මගේ එක iPhone එකකින් app store එකෙන් ඔයාගේ ඒක Play Store එකක් නම් Google Play
ඒ කියන්නේ Android ෆෝන් එක නම් Google Play ඒ කියන්නේ Play Store එකෙන් download කරන්න පුළුවන්. අපි දැන් Apple Store එකට යන් කොහොමද මේක download කරන්නේ කියලා බලන්න. මෙන්න මේක තමයි app එක. ඔයාලට බලා ගන්න පුළුවන් Wear Fit Pro කියලා තියෙනවා. ඒ වගේම app එකේ සාමාන්‍ය ඇතුලේ details pictures වගේකුත් මේක add කරලා තියෙනවා. අපි දැන් මේ app එක download කරලා කොහොමද setup කරන්න කියලා බලමු. app එක download කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක මේ විදිහට skip කරන්න. අපි මේකේ skip කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා scan code pairing please scan code to connect device. ඔයාගේ download කරගත්ත app එකෙන් මේ code එක scan කරාම watch එක automatically pair වෙනවා. අපි ඒක මේ QR එක scan කරලා බලමු දැන් app එක හරහා. මුලින්ම ඔයාලට app එකට යද්දි මේවට allow දෙන්න වෙනවා. මේවා allow while using app කියලා දෙන්න. මේකටත් allow දෙන්න. ඒකටත් allow දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන account එකක් හදාගන්න වෙනවා. login වෙන්න පුළුවන් account එකක් තියෙනවා නම් කලින්. නැත්තම් මෙතන no account yet වලින් go register යන්න. ඊට පස්සේ ඔයාලා මෙතන country region එක select කරන්න ඕනේ. මෙතන අපි ශ්‍රී ලංකාව select කරමු. ශ්‍රී ලංකාව කියලා. මෙන්න මේක ඔයා select කරගන්න ඕනේ ශ්‍රී ලංකාව කියන එක. ඊට පස්සේ confirm දෙන්න. ඊට පස්සේ ඔයාගේ email එකක් මෙතනට දෙන්න. ඊට පස්සේ email එකට verification code එකක් එනවා. ඒක get code වලින් ගන්න. ඊට පස්සේ මේකට tick එක දාලා next step එකට යන්න. මම මේ account එක දැන් email එක දීලා add කරගන්නවා. ඔයාලත් ඒ විදිහටම කරන්න. මේ විදිහට email එක දීලා මෙතන get code දෙන්න. එතකොට ඔයාලට මේකේ code එක එනවා email එකට. ඒක ඔයාලට මෙතන type කරන්න තියෙන්නේ. මම මේ විදිහට verification code එක type කරගන්නවා. මගේ email එකට ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ next step වලට යනවා. ඊට පස්සේ ඔයාලට මෙතන password එකක් setup කරන්න වෙනවා. ඔයාගේ watch එකට watch එකේ account එකට. ඔයාලා මේකටත් password එකක් setup කරගන්න හොඳ security එකක් තියෙනවා. ඔයාලා මෙතන උඩ ගහ password එකම යටත් ගහන්න ඒකම type කරන්න ඕනේ. එතකොට confirm කරගන්න පුළුවන්. ඊට පස්සේ registration වලට යනවා. ඊට පස්සේ ඔයාලට මෙතන device එක මොකද්ද කියලා select කරන්න එනවා. එතකොට මේක select කරන්න intelligent watch කියන එක තමයි select කරන්න ඕනේ. ඊට පස්සේ I have chosen කියන එක දාන්න. ඔයා male ද female ද කියලා දාන්න. ඊට පස්සේ ඔයාලගේ මෙතන birth year එක add කරන්න එනවා. ඔයාලා ඒක මෙතනින් select කරන්න birth year එක මෙතනින් month එක මෙතනින් date එක ඒ විදිහට select කරගන්න ඕනේ ඔයා. birth year එක add කරාට පස්සේ ඔයාලට මෙතන උස add කරන්න එනවා, weight එක add කරන්න එනවා. මේක default එන්නේ මේ විදිහට 165 55 කියලා. මම ඒක ඕකේ දෙනවා. ඔයාලා හරියටම add කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ sport goal එකක් තියෙනවා. ඒව add කරන්න පුළුවන්. default එනේවා මම ඒවා add කරගන්නවා මේ විදිහට. මෙතනින් ඔයාලා කැමති එකක් set කරලා everyday 5000 step ඒක දාන්න. එතනුත් පස්සේ ඊට පස්සේ ඔයාලා iPhone එක ගන්නම් තියෙන්නේ මෙතන health app එක එක්ක connect වෙන්න අහනවා. මම ඒකත් on කරනවා. ඊට පස්සේ මෙතන allow දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන watch එක add කරගන්න setup එක තමයි ඊළඟට තියෙන්නේ. මෙතන ඔයා මේ විදිහට මේ plus ලකුණට ගිහිල්ලා device select කරන්න. ඊට පස්සේ watch name එක හොයන්න පුළුවන්. මේ විදිහට මේවා skip කළා. අර මේ විදිහට මේක scan QR code වලට යන්න. ඊට පස්සේ turn on bluetooth කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ watch එක අරගෙන ඔයා මුලින්ම device එකේ bluetooth on කරගන්න මේ විදිහට. bluetooth on කරගෙන ආයෙ මේක allow දීලා මේ විදිහට watch එක ස්කෑන් කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට ස්කෑන් කරාම pair වෙනවා මේක automatically. ටික වෙලාවක් යනවා මේ pairing කියලා status එකේ වැටලා තියෙනවා. Please wait for Bluetooth response from the device. ඊට පස්සේ connection successful කියලා මේ විදිහට එනවා message එක. pair දෙන්න. එතකොට දැන් watch එකයි මේකයි blink වෙලා තියෙන්නේ. මෙතන allow දෙන්න. දැන් connection එක successful වෙලා තියෙන්නේ. ඊට පස්සේ device එකෙන් මෙහෙට යන්න. ඊට පස්සේ මෙතන watch 9 කියලා වැටෙනවා. ඊට පස්සේ watch එකේ battery ප්‍රමාණය වැටෙනවා 84 කියලා. ඊට පස්සේ මෙතන ඔයාලට watch එකේ wallpapers මාරු කරගන්න පුළුවන්. එක එක වැඩ කැලි ගොඩක් තියෙනවා. watch එක find watch දාලා මේක මේ විදිහට ring එකක් යනවා watch එක මේ find watch වලින්. මෙන්න මේ විදිහට vibrate එකක් එක්ක ඊට පස්සේ මේකට wallet එකක් add කරන්න පුළුවන්, alarm add කරන්න පුළුවන්, favorite contact add කරන්න පුළුවන්. අපි දැන් ෆෝන් එක පැත්තකින් තියලා watch එක ගැන ටිකක් කතා කරමු. ඔයාලට watch එකේ මේ interface එක තමයි මුලින්ම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ watch එකේ පැත්තේ side button එක තියෙනවා, මේක තියෙනවා. මේ ටිකෙන් තමයි ඔක්කොම පාලනය ගන්න තියෙන්නේ. ඔයාලට මේක watch එක එකපාරක් press කරාම මේ වගේ interface එකකට එනවා. මෙතන ඔයාලට සම්පූර්ණ ඒවා තියෙනවා. watch එක ගැන විස්තරයක් ගත්තොත්
watch 9 series එක ඒ වගේ විස්තර ටිකක් එනවා. ආයෙ පාරක් මෙහෙම press කරාම මේ විදිහට ඔයාලට මේකේ තියෙන වැඩ කැලේ ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා heart beat sense එක. ඒ කියන්නේ දැන් මේක start කරාම ඔයාලට මෙතන මේ sensors වලින් heart beat එක measure කරනවා වගේ මේ විදිහට තියාගෙන ඉන්න තියෙන්නේ. ඔයාලා watch එක wear කරන් ඉද්දී. ඒ වගේම තව මෙතන තියෙනවා මේකේ ඔයාලට මෙහෙම මාරු කරගන්න පුළුවන් default එන ඒවා ටිකම. ඒ වගේම ඔයාලට මේකේ තව වැඩ කැලි ගොඩක් තියෙනවා. මෙතන තියෙන ඔක්කොම call ගන්න පුළුවන්. මේක හරහා Bluetooth දැන් disconnect වෙලා තියෙන හින්දා මේ මෙහෙම වැටෙන්නේ. ඔයාලා app එක හරහා connect වෙලා තියෙන්න ඕනේ Bluetooth. එතකොට ඔයාලට මේකේ call ගන්න පුළුවන් phone එකයි මේකයි සම්බන්ධ කරලා watch එක Bluetooth වලින් connect වෙලා තිබ්බට මේකේ default call ගන්න විදිහක් නැහැ. ඒ විදිහට තමයි watch එක හදලා තියෙන්නේ. මේ විදිහට error එකක් එනවා. ඔයාලට මේකට කරන්න තියෙන්නේ මුලින්ම මේ වගේ setup එකට යන්න. ඊට පස්සේ මෙහෙම පල්ලෙහාට අදින්න මේ bar එක මෙහෙම උඩින්. එතකොට මෙන්න මෙතන තියෙනවා Bluetooth එක්ක music logo එකක්. අන්න ඒක on කරන්න. ඊට පස්සේ ඔයාගේ phone එකෙන් ආයෙ පාරක් Bluetooth වලට යන්න. Bluetooth search කරන්න. Bluetooth search කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් ටික වෙලාවක් යනවා මෙතනට වැටෙන්න. other device ගොඩේ තව අලුත් Bluetooth එකක් එනවා voice call කියලා. මෙන්න මෙතන තියෙන voice call කියලා. ඔයාලා අන්න ඒක connect කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි watch එකෙන් call ගන්න පුළුවන් විදිහට setup එක හැදෙන්නේ. දැන් අපි බලමු try කරලා. දැන් ඔයාලට පුළුවන් dial pad එක තියෙනවා watch එකෙන් call ගන්න. මේ විදිහට ඔයාලට ඕන එක ගන්න පුළුවන්. call එක ගත්තාම යන්නේ ඔයාගේ phone එකෙන් තමයි සල්ලි කැපෙන්නේ. මේකෙන් call එක ගන්නත් පුළුවන්, call එක answer කරන්නත් පුළුවන්. ඒ විදිහට තමයි setup එක කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව ගත්තොත් මෙතන watch එකේ තව වැඩ කැලි ගොඩක් තියෙනවා. ඔයාලට මේකෙන් මේ ටික lock කරන්න පුළුවන්, පොඩි කරන්න පුළුවන්. මේ වගේ වැඩ කැලි ටිකක් තියෙනවා. ඔයාලට watch එකට password එකක් දාගන්න ඕන නම් watch එකේ මෙතන setting වලට යන්න. setting වලට ගිහින් මෙතන යටට යද්දි තියෙනවා password කියලා එකක්. මෙතනට ඔයාලට password එකක් enter කරලා okay කරන්න තියෙන්නේ. එතකොට watch එකට password එකක් ඕනේ අනිවාර්යෙන් use කරන්න නම්. ඒ ටික තමයි mainly කතා කරන්න දෙන්නේ. ඔයාලා factory set කරනවා නම් මෙතන factory set කරන්නත් පුළුවන්. brightness අඩු වැඩි කර ගන්නත් පුළුවන් මේකේ. ඒ වගේම display එක always on තියන්නත් පුළුවන්. ද raise to wake up කියන එක තියෙන්නේ. ඔයා අතේ watch එක බැදන් ඉද්දි අත මෙහෙම කරපු ගමන් ඔන්න ඔය විදිහට හදන්න. ඒක off කරලා තියාගත්තොත් හොඳයි. මොකද ඔයාගේ අත චලනය වෙන හැම වෙලේම නැත්තම් watch එක on වෙනවා. එතකොට battery life එක පොඩ්ඩක් සීමා වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ watch එකේ weather එක බලන්න පුළුවන්. මෙතන ගියාම ඔයාලට මෙතන celsius ගාන පෙන්නනවා. දැන් උෂ්ණත්වය පෙන්නනවා මේ වෙලාවේ තියෙන. ඒ වගේම ඔයාලට මේකෙන් පුළුවන් මේක ඇවිල්ලා SpO2 check කරන එකක්. ඒ වගේම මේකේ තව තියෙනවා stop watch එක දාන්න පුළුවන් ඔයාලට මෙතනින්. මේකේ date එක බලන්න පුළුවන්. calendar එක තියෙනවා මේ විදිහට. calendar එක මේකේ දාලා තියෙනවා. ඔයාලට මේක reminders add කරන්නත් පුළුවන්. ඔයාගේ කියන්නේ ෆෝන් එකේ add කරන reminders මේකට එනවා. ඊට පස්සේ මේ restart button එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා සාමාන්‍යයෙන් average ඇවිදපු දුර ඒ වගේම දහනය කළු කැලරි ප්‍රමාණය ස්ටෙප් කීයක් ගියාද ඒ වගේ විස්තර ටිකක් බලන්න පුළුවන්. මෙතන ඔයාලට message notification එනවා. ෆෝන් එකට ආපු notification තමයි එතන පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා factory set button එකක් තියෙනවා. ඒ වගේම මෙතන calculator එක තියෙනවා ඔයාලට. මෙතන ඔයාලට calculator එක use කරන්න පුළුවන්. මෙහෙම ගාණක් හදා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට calculator එක වැඩ කරනවා මේකේ. ඊට පස්සේ මෙතන humidity sensor එකක් තියෙනවා. උෂ්ණත්වය මයින. ඒ වගේම මෙතන display එක always on තියන්න ඕනේද විනාඩි 3කින් off වෙන්නද ඒ වගේ feature එකක් තියෙනවා. ඒ වගේම music play කරන්න පුළුවන්. ඔයාලට මේක phone එක හරහා music එක play කරන්න පුළුවන්, stop කරන්න පුළුවන්. මෙතනින් ඊළඟ music එකට යවන්න පුළුවන්. ඒ වගේ feature එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ටික තමයි mainly මේකේ බලා ගන්න නම් තියෙන්නේ. ඔයාලට තවත් විස්තර ගොඩක් මැනුවල් එකේ බලා ගන්න පුළුවන්. ඔයාලට අපහසු තැනක් ආවොත් මැනුවල් එකේ සම්පූර්ණ විස්තරය ගහලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු දැන් මේකේ wallpaper එක ඔයාලා දකින්න ඇති. මෙන්න මේ වගේ wallpaper set එකක් තමයි තියෙන්නේ. මේව ඇවිල්ලා default එන wallpapers. මේවයි කලර් මාරු කරගන්නත් පුළුවන් මං හිතන්නේ. මේවා default ආපුවා කොහොම හරි wallpaper set එක. මේකේ මේ විදිහට කලර් මාරු කරගන්න පුළුවන් ඔයාලට. ඔය විදිහට colors මාරු වෙනවා.
ඔයාලට මේ ඩිෆෝල්ට් වෝල්පේපර් මාරු කරලා ඔයාලගේ ෆොටෝ එකක් දාගන්න පුළුවන් මෙතනට. මම දැන් ඔයාලට කරලා පෙන්නන්නම්. ඇප් එකට යන්න මුලින්ම ඇප් එකට ගිහිල්ලා මෙතන තියෙනවා තීම් මාකට් කියලා. ඒකෙන් මෝ යන්න. ඊට පස්සේ මේවා ස්කිප් කරලා කස්ටමයිස් වලට යන්න ඕනේ. කස්ටමයිස් වලට ගියාම ඇල්බම් ඩයල් කියන එකට ගිහින් ඔයාලට මෙතන මේවා ස්ටයිල් ගන්නත් පුළුවන්. වොච් එකේ දැන්ට තියෙන මේ පාටවල් මේ විදිහට කරන්නත් පුළුවන්. ඔයාලගේම ෆොටෝ එකක් මෙතනින් ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. මේකේ ප්ලස් ලකුණ ගිහින් ඊට පස්සේ ඔයාලට මෙතනින් දැන් ෆොටෝ එකක් ගහලා දාන්නත් පුළුවන්. ඔයාලගේ ෆොටෝ ඇල්බම් එකේ තියෙන ෆොටෝ එකක් දාන්නත් පුළුවන්. මෙතන ඔයාලට ගන්න තියෙන මේ ප්ලස් ලකුණට ගිහින් ෆොටෝ ඇල්බම් සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාලා මම දැන් මේ සමනලගේ ෆොටෝ එක දාලා බලන්න යන්නේ. දැන් තියෙන වොල්පේපර් එක මේක මේ වෙලාවේ මම මේක මෙතන දීලා ඩන් දෙනවා. ඩන් දීලා ඉන්ස්ටෝල් තමයි දෙන්න තියෙන්නේ. ඉන්ස්ටෝල් දීපුවාම එයා මෙතන ටයිම් එකක් යනවා 100ට කීයක් කියාද කියලා. මේක 100% සක්සස්ෆුල් වෙනවා. ඉන්ස්ටෝල් මේ විදිහට යනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වොච් එකේ මෙන්න මේ වගේ එකක් වැටෙනවා මේ වෙලාවේ. අප්ලෝඩ් වෙන ගමන් තියෙන කියලා වොච් එකට තීම් එක. අපි බලමු ටික වෙලාවක් ඉඳලා මේකේ තීම් එක ඇත්තට වෙනස් වෙනවද අර විදිහට කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මම දාපු එක මේ තීම් එක මාරු වෙලා තියෙනවා මගේ තීම් එක. මේ විදිහට ඔයාලගේ ඩිෆෝල්ට් ආපුවත් තියෙනවා ඒකම මේක අමතරව තමයි එන්නේ. මේ විදිහට මගේ වෝල්පේපර් මාරු වෙලා තියෙනවා. මේ ඩිෆෝල්ට් එන ඒවාත් තියෙනවා. ඒ අතර ඔයා දාපු තීම් එකත් ඒ විදිහටම තියෙනවා. ඒ විදිහට තමයි මේන්ලි මේකේ වොච් එක ගැන කතා කරන්න තියෙන්නේ. එහෙනම් අදට අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. අනිවාර්යෙන් අපි දන්න දෙයක් උදව් කරන්න. ඒ වගේම අපේ channel එකට අලුත් කෙනා අපිව subscribe කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.